දිල්ක ප්‍රභාකරන් ශ්‍රී ලංකාවේ 3න් එකක් තරම් වන භූමි ප්‍රදේශයක තමන්ගේ ඊළම් සිහින රාජ්‍ය ගොඩනගන්නට සිහින දැක්කත් මේ වන විට ප්‍රභාකරන්ගේ ජන්ම භූමිය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවී තිබෙනවා. ප්‍රභාකරන්ගේ පියා කේරළ ප්‍රාන්තයට අයත් වූ එක් බව මේ වන විට අනාවරණය වී තිබීම ඊට හේතුවයි. මෙය 77 හැවිරිදි ජානකී අම්මා නම් තැනැත්තියක්. මලයාලි බස කතා කරන කේරළ ජාතික කාන්තාවක් වන ජානකී අම්මා මේ වන විට ඉන්දිය මාධ්‍ය වෙත වාර්තා කර තිබෙන්නේ කිසිවෙකු නොදුටු ප්‍රභාකරන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් පිළිබඳවයි. කේරළ ප්‍රාන්තය ඉන්දියාවේ සාක්ෂරතාව අතින්ද වඩාත් ඉදිරියෙන් සිටිනවා. ජානකී අම්මා ප්‍රභාකරන් නැමැති පුද්ගලයා තම ඥාතියෙකු වන බව දැන ඇත්තේ ඉන්දියා ග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයෙන් පසු ඉන්දිය පොලිසිය විසින් මෙය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන පරිදි ජානකී අම්මා පවසා ඇත්තේ ඇයගේ මාමා වන්නේ ප්‍රභාකරන්ගේ පියා වන බවයි. මෙම නිවස ප්‍රභාකරන්ගේ පියා කේරළයේ ජීවත් වූ නිවසයි. ඒ අනුව ප්‍රභාකරන්ගේ පියා මලයාලි බස කතා කරන කේරළ ප්‍රාන්තයට අයත් වූවෙකු නම් ඔහුට දාව ඉපදෙන ප්‍රභාකරන් අයත් වන්නේ කුමන භූමියකටද යන්න කිව යුතු නොවේ. එසේනම් මෙම LTT නායකයා දෙමළ ඊළමක් වෙනුවෙන් අහිංසක සිවිල් වැසියන්ද බිල්ලට ගනිමින් සොයා යන මෙම අයිතිය පැමිණියේ කොහෙන්ද? මේ අනුව දෙමළ ඊළමක් පිළිබඳ අද ඔහුට ඇති අයිතිය පිළිබඳ මුළු මහත් ලෝකයටම ප්‍රශ්නයක් වන බවට සැකයක් නැහැ.